හම්බෙන් හම්බුණා අපේ YouTube කරන පොල්කරු මාව. එයාලගේ ගෙදර යට වෙලා තියෙන්නේ හොඳටම. ඔව්. ඉනවටත් තිබ්බා හරියට. හා හා හා. අනේ නෑ පුතේ ඔක්කොම නැත්තටම නැතිලායි. අප්පා. ඔව් ඒ තරම් අසරණ වුණා. මේ පැත්තේ කුස්සිය. ඔව් පිටිය කඩාගෙන වැටුණා. ආ, මේ. ඒක මාතුරු නිකන්වත් ආවේ නෑ. යාන්දේ මාතුරු ගෙයින් ගෙට එන්න එපා. එතුමන්ලටත් එන්න පහසුද දන්නේ නෑ. ඒ වුණත් මේ දැන් හරි ආවේ නැති එකයි කනගාට. ඔව් මේ පැත්තේ මේ පිටිපස්ස බිත්තිය. ඔව්. මේ ටික සම්පූර්ණව කඩන් වැටිලා. ඔව්. අඩි 3ක වතුර මට්ටමක් තිබ්බා. දැන් තමයි හොදලා කරලා මේ වේලා ගන්න try එකක් දෙන්නේ. ඔයාලට කරන්ට් එක තියෙනවද නැත්නම් සෝලර් එකෙන්ද බලු? සෝලර් එකෙන් මම පාවිච්චි කරන්නේ කරන්ට් එක නෑ. ඉතින් ඔන්න ඕකයි කරුමාවට වෙලා තියෙන්නේ. මේ අපි ඇතුළට යන් කුස්සියේ සම්පූර්ණ පිටිපස්ස බිත්තිය ඉවරයි. මෙට්ට එහෙම ඉවර ඇති. ඔව් දැන් වේලා ගන්න. මේකෙන් අපට හිතා ගන්න පුළුවන් ඉතින්නේ. සංජය මොකද කියන්නේ මොකද කියන්නේ? 3යි. හරියටම 3යි මේ තියෙන්නේ. එතනම කෙලින්ම අතන ලිදද ලින්ක් ඇහැලා තියෙන්නේ. සම්පූර්ණම වුණා. දැන් ලින්ක් තියෙන්නේ. ඔව් නේද? ඔව් ටොයිලට් ඔක්කොම කරලා බලන්න මාස්ටර් විදිහට වැඩ තියෙනවා. ඉතින් මේ මාම ඔව්. මොනවද දැන් මේක Facebook එකට මම දානවා. ඉතින් කට්ටියන්ගෙන් උදව් අවශ්‍ය නම් කොහොමද ආව සම්බන්ධ කරගන්නේ? මේ සම්බන්ධ කරගන්න උදේ මේ අනන්තවත් ඉතින් කට්ටිය ඕම කරනවා කියලා ගියා මිසක් ඇත්තටම ඇහෙන් දැක්කනම් මේ කෙනෙකුට හිතේ කරුමාමගේ තත්ත්වේ මේ ඉතින් අරලා මේ අපේ රුවන් පුතා තමයි දැනටත් ඉතින් ඇවිල්ලා හොයලා බලලා ඒ සියලු කටයුතු කරලා දෙන්නේ. ඔය එක සම්බන්ධ කරගෙන ෆෝන් නම්බර් එකත් අපිට දාන්න නැද්ද එහෙම? නෑ. ෆෝන් එකක් නෑ. ෆෝන් එකක් නෑනේ. ඉතින් මං ගාව මේ වෙලේ ලොකු ගාණක් නෑ. ඉතින් මේකෙන් හරි මෙහාට සහයෝගයක් හම්බ වෙන්නේ. කරු මාමා මේ වෙලාව මං ගාව ලොකු මුදලක් නැහැ. ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් හිටි ගන්න. එහෙනම් අපි යනවා. හරි හරි. බලමු දැන් මෙතනින් සම්බන්ධ වෙන කවුරු හිටියොත් එහෙම මං අනිවාර්යයෙන්ම මේ ලොකේෂන් එක හරි දාන්න. ඒ කියන්නේ අපට දැන් ඒ කට්ටිය ආයෙන්න අමාරුයිනේ. ඒක ලොකේෂන් එකෙන් හරි ඉන්නේ. හරි නං හරි. ඔව්. හරි නං ගිහින් එන්නම් ඈ. හරි හරි හරි.